අයිබෝවන් දිදුල ප්‍රඩක්් YouTube චැනල එකත් එක්කයි ඔබ මේ සම්බන්ධ වෙලා ඉන්නේ. ඉතින් මාසෙක විතර නිහඬියාවකින් තමයි අපි අද මේ වීඩියෝ එක පටන් ගන්න. ඉතින් මේ පහුගිය කාලය තුල විවිධ ප්‍රෝග්‍රෑම් වලට මම සහභාගී වුණා මේවා ඉගැන්වීම් කටයුතු වල. ඉතින් ඒ නිසා මට නොහැකි වුණා වීඩියෝ එකක් ඔබ වෙත ගෙන එන්නට. ඉතින් මම අද හිතුවා ඔයගලන්ට අලුත් නිර්මාණ කිහිපයක් ඉදිරිපත් කරන්නට. මේ බලන්න මම දැන් පහුගිය කාලේ ඔයගලන්ට බෑග් එකක් නිර්මාණය කරන්න කියලා දුන්නා. එහිදී මම හැන්ඩල් එක සඳහා යොදාගත්තේ රෙක්සින් එකක්. එතකොට ගොඩක් දෙනෙක් කමෙන්ට් කරලා තිබුණා රෙක්සින් එකක් නැතුව ලෙදර් එකක් පාවිච්චි කළා නම් හොඳයි නේද කියලා. නමුත් මම අද ඕගලන්ට පෙන්නනවා මේක මම කඩදාසියෙන්ම ඔන්න හැන්ඩල් එක දාලා තියෙනවා. බොහොම හයියයි ශවි ශක්තිමත්ව මේක නිර්මාණය කරලා තියෙනවා. ඊළඟට ඕගලන්ටත් මේ විදිහට නිර්මාණය කරන්න පුළුවන් මේ කඩදාසියෙන්ම හැන්ඩල් එක දාලා. ඊළඟට මම මේ සඳහා මේක වර්ණ ගන්නවන්නේ නැතුව මම මෙතනට යොදාගෙන තියෙනවා කඩදාසියෙන් පාට වර්ණ කඩදාසියෙන් රැපින් කොලයකින් එක කොටසක් ලස්සනට මෙහිම යවාගෙන තියෙනවා වියමන. ඉතින් මේක ලස්සන නිර්මාණයක්. ඉතින් ඕගොල්ලන්ටත් මම යෝජනා කරනවා මේ විදිහට නිර්මාණ කරන්න කියලා. මම දැන් නිර්මාණ කරන විදිහ ගොඩාක් කියලා දීලා තියෙන නිසා මේ බලන්න මේකත් ගෙදර දොරේ බඩු භාණ්ඩ දාලා තියාගන්න බිත්තිය එල්ලලා තියාගන්න පුළුවන් තවත් අලුත් නිර්මාණයක් තමයි මේ තියෙන්නේ. ඊළඟට මෙතන අපි අර තෙල් බැදුම් ඒව දාන නිර්මාණයක් මෙතන තියෙන්නේ. ඉතින් මේකත් බලන්න මම මෙතන හැන්ඩල් එකක් දාලා තියෙනවා. මේක බිත්තිය මේ විදිහට අලංකාරව එල්ලලා තියන්නත් පුළුවන්. ඊළඟට තව නිර්මාණයක් බලමු. මේක අපිට කේක් අල්ලන්න කැවිලි ඒවා ඇල්ලීම සඳහා මම මේක හැන්ඩල් එකක් දාලා මේ විදිහට හරි ගස්සලා තියෙනවා. ඊළඟට බලන්න මේ පොඩි වාස් එකක්. පොඩියට හරි ගස්සලා තින්නේ. මේක ඕගලන්ට මල් බඳුනක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට මේකත් ට්‍රේ එකක් හැටියටත් එහෙම නැත්නම් ඕගලන්ගේ එදිනෙදා ජීවිතයේ අවශ්‍යතාවය අනුව අපිට භාවිතයට ගන්න පුළුවන් වට්ටියක්. ඊළඟට මේ පෙට්ටියත් බලන්න. මේකත් මම රැපින් යොදාගෙන අලංකාර කරලා තියෙනවා මේ විදිහට. අඩියටත් අපි රැපින් කොලයක් තමයි අලවලා තියෙන්නේ. ඉතින් ඒකත් අලංකාරව හරි ගස්සලා තියෙන මම ඕගලන්ට මේවා පෙන්වන්නේ ඔබටත් මේ විදිහට මේ නිර්මාණ වෙනස් කරලා හදා ගැනීම සඳහායි. ඊළඟට බලන්න මේ පෙට්ටිය මම මේකට පියනකුත් සවි කරලා තියෙනවා. ඉතින් මේ විදිහට අපිට මේ පෙට්ටිය හරි ගස්ස ගන්න පුළුවන්. ඊළඟට මෙතනදී මම නිර්මාණය කරලා තියෙනවා ෆයිල් කවර දාන්න. අලුත්ම එකක්. එතකොට ෆයිල් කවර අපිට මේ වගේ බොක්ස් වල ඔයගොල්ලෝ දැකලා ඇති දාලා තියෙනවා. එතකොට අපි මේක වියමනකින්ම හරි ගස්සලා තියෙනවා. ඉතින් ඕගොල්ලන්ටත් පුළුවන් මේ විදිහට මේ වියමන ක්‍රමය භාවිතා කරලා විවිධ දේවල් නිර්මාණය කරන්න. ඊළඟට මේකත් මල් දැමීම සඳහා එහෙම නැත්නම් කැවිලි කෑම ඕන එකක් අල්ලන්න අපිට මේක ට්‍රේ එකක් හැටියටත් බාස්කට් එකක් හැටියටත් පාවිච්චි කරන්න පුළුවන්. මේ වෙනස්ම හැඩතලයකට මම නිර්මාණය කරලා තියෙන තවත් නිර්මාණයක්. ඕගලන්ට විවිධ හැඩතල ඔස්සේ විවිධ නිර්මාණ ඉදිරිපත් කරන්න පුළුවන්. මේක හැමතැනම වෙළඳපොලේ ගන්න නැති නිසා ඕගලන්ට ඇත්තටම මේව හරි ගස්සලා ආදායමක් උපයන්න පුළුවන් නිසා තමයි මම මේ නිර්මාණ ඔයගලන්ට ඉදිරිපත් කරන්නේ. ඉතින් බලන්න මෙතනත් මම රැපින් කොලයක් පාවිච්චි කරලා තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. මේකට හැන්ඩල් එකකුත් මේ විදිහට දාලා තියෙනවා. ඊළඟට බලන්න මේ බෑග් එක. මේකත් කොටු හැඩයට නිර්මාණය කරපු බෑග් එකක්. මේකටත් හැන්ඩල් එක මම යොදාගෙන තියෙන්නේ කඩදාසිය. ඉතින් මේකත් හොඳ නිර්මාණයක්. ඕගලන්ට මේ වගේ නිර්මාණ කරගන්න පුළුවන් කියන පණිවිඩය තමයි මම දෙන්නේ. මම මෙතන මේ සැකිලි දෙකක් පෙන්නනවා. ඇයි මම සැකිලි පෙන්නන්නේ? මේ සැකිල්ල තමයි වියමන හැටියට කරගෙන ගිහිල්ලා ඊළඟට මේකට කාඩ්බෝඩ් අඩිය ගහලා මේක ෆිනිෂින් කරගන්න තියෙන්නේ. දැන් ඕගොල්ලෝ ඊළඟට මගෙන් අහයි මේ කොහොමද මේ රැපින් ප්‍රශ්නයක් මතුවෙනවා. මේ තියෙන්නේ රැපින් කොල. මේවා වෙළඳපොලේ බුක් ෂොප් වල එහෙම නැත්නම් වෙළඳ සල්වල ගන්න තියෙනවා. මේ වගේ නිර්මාණ කිරීමේදී මම මේකත් භාවිතා කරනවා. එතකොට අපිට මේ කරන නිර්මාණ ඉතාමත් අලංකාරව ලස්සනට කරගන්න පුළුවන්. ඉතින් වැඩි මුදලක් වෙන්නේ නැහැ මේ කොලත්. ඉතාමත් අඩු මුදලකට මේවා ගන්න පුළුවන්. ඊළඟට මේකෙත් බලන්න
මම මේ තනිකර පත්තර කඩදාසියෙන් මේක නිර්මාණය කරලා තියෙන්නේ. මේවට හොඳ ඉල්ලුමක් තියෙනවා මේ ඉවතලන කඩදාසි වලින් කරන නිර්මාණ සඳහා. ඉතින් මම මේ පුනා ඕගලන්ට කියන්නේ මේක සංගරා කොලින් කරලා තියෙන්නේ. බලන්න සංගරා කොලින්ම තමයි මම හැන්ඩල් එකක් යොදාගෙන තියෙන්නේ. ඕගලන්ට මේ නිර්මාණ මේ විදිහට කරලා ලොකු ආදායමක් උපයන්න පුළුවන්. ඉතින් මම කැමතියි ඕගොල්ලොත් මේ වගේ නිර්මාණ කළා ආදායම් උපයනවා. මොකද මේක වෙළඳ පොලේ බහුල වශයෙන් ගන්න නැහැ. ඒ නිසා බහුල වශයෙන් කියන්නේ කොහොමත් ගන්න නැහැ. ඒ නිසා මම ආරාධනා කරන ඕගොල්ලෝ හැම දිනාටම මේ නිර්මාණකරණයේ යෙදিলা ආදායමක් උපයන්න කියලා. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකේදී මම බලාපොරොත්තු වෙනවා ඔයාලට මෙන්න මේ නිර්මාණය. ඒ ගැන මෙන්න මේ හරි ගස්ස ගන්නේ කොහොමද කියලා ඊළඟ වීඩියෝ එකේදී මම ඕගලන්ට කියලා දෙනවා. බලමු මේ ලස්සන මල් වාස් එක කොහොමද හරි ගස්ස ගන්න කියලා. ඉතින් නැවතත් මේ වගේම ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු.